series part 3 මේ අප්‍රේල් 14 අවුරුදු දවසේ ඔක්කොම ලෑස්ති කරලා අපි දැන් ලරිතම අපේ ගෙදරට ඉස්සරවම මෙයා යා කොහොමද දෙයම අපේ ගෙදරට එන කෙනෙක්. මේ අවුරුද්දේ හැමෝම හිතන පතන දේවල් සර්වපකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය වෙන්න ඕනේ. කොච්චර දුර හිටියත් අපි ආදරය කරන අයත් එක්ක කෝල් එකකින් හරි සම්බන්ධ වෙලා අවුරුද්දට සුබපතන එක අපේ පුරුද්දක් වෙලා තිබ්බා. ඉස්සර හැමෝම එකට හිටියට දැන් කට්ටිය තැන් වල නිසා කෝල් එකකින් හරි සම්බන්ධ වෙලා එයාලත් එක්ක අපි කතා බහ කරලා ඉන්නවා. මට මතකයි මේ ටේබල් එක හදන වෙලේ අපේ අම්මා ඇවිල්ලා බලන් ඉඳලා මට කිව්වා ඉස්සර මං හදන දිහා ඔයා බලන් ඉන්නවා. දැන් මං ඔයා හදන දිහා බලන් ඉන්නවා. ඒකත් හරි පුදුමයි නේද කියලා අම්මා ඇවිල්ලා කියනකොට තමයි මට මතක් වුණේ. අම්මා ඉස්සර මං චූටි කාලේ එක එක කෑම වලින් කෑම මේසෙ පුරවනවා. ඒ වගේම මේ පාර මට පුළුවන් වුණා අම්මා ආස දේවල් සහ එක එක රස කෑම වලින් අපේ කෑම මේසෙ පුරවන්න. ඒකත් එක්තරා විදිහක හරි ලස්සන හැඟීමක්. අපේ ඩිංගි හොඳටම රචින්න වලට බය වෙලා ඉන්නේ. එයා ඒ දවස් ටිකේම හිටියේ ගේ ඇතුළට වෙලා. ඔයා රචින්න වලට බයයිද? බදු කාලේ කදමලු බඳගෙන ආලේ ගමට වරන් කාලේ අවුරුදු ගාවා කැවුම් කොකිස් මැද සාලේ තෙලේ වැටෙන යස තාලේ ආන්දලන් හඬ පාරේ අවුරුදු ආවා මේ අවුරුද්ද ලගන සුබනකට එකතු වෙලා මුළු රටටම කිරි උතුරා යන්න පටන්ලා මේ අවුරුද්ද ලගන සුබනකට එකතු වෙලා මුළු රටටම කිරි උතුරා යන්න පටන්ලා උන්චිලි වාරම් මෙහෙත්ති ගම්මැද අස්සේ සිරිය ඇදී ගැටව් පෙම් රඟ මැද්දේ සුබනකට ලිපගිනි මෙලවීමෙන් පස්සේ ගනුදෙනු නැතකට විතරයි හිතමුල් තැන දෙන්නේ මේ අවුරුද්දේ අපිට සුබයි අතමිට හිත පිරෙයි ඔබට අපට හැමෝටම මේ අවුරුදු ජයයි මේ අවුරුද්ද ලගන සුබනකට එකතු වෙලා මුළු රටටම කිරි උතුරා යන්න පටන්ලා අවසානට අපිට ඉතුරු වෙන්නේ මේ මතක විතරයි. ඒ නිසා මේ හැම මතකයක්ම එකතු කරගන්න.
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඒ අපේ අත්තම්මා. ගස්නෙවනේ අපි දුව පැනලියදේ මතකේගෙන අයේ පානේ මදනල අතරේ නුඹේ සුවඳයි හෙව්වේ හිතගාව හිඳිබී පෙරසේ නුඹ දැක මනදොල පිරවෙන යාමේ මොනේ ඇහුනද හිත කවි කියනවා මාගේ ඇගේ ඇමසල වෙනකොට ඉවසුම් නැනේ මාම වෙනවද දුව කරගන්නට බායේ රබන් පදේ හඬ රැවුදෙනලුත් කාලෙ මංගල්ලට ඇහෙනවා හද ඉපිලියනවා රැට රැට හිරගෙන හැබැහින් ඇතුටුවගට එරබදුම හිත ඇතුලේ විපුුණා මද රස ආදරේ මම පතනී විරියේ විග්‍රේනි ජීවිතේ නුඹ සමගින් නිබඳේ හි සරගෙන ඇනෙත ළඟරම්දා පෙම් රසෙනගේ නුඹ දැක මනදොල පිනවෙන යාමේ මොනේ ඇහුනද හිත කවි කියනවා මාගේ ඇගේ ඇමසල වෙනකොට ඉංග්‍රීසි කවුවේ නෑනේ. කොලාවියක් යනවා. හවස් වෙනකොට චමින්ද මාමයි ළමයින් නැන්දා මනුජ ශාලිකා නංගි ඒ හැමෝම අපි බලන්න අපේ ගෙදරට ආවා. ඇගේ ඇමසල
එදාම අපි ගියා අපේ පන්සලට. ඒත් එක්කම අපි ගියා අපේ ලොකු අම්මලා ගෙදරට මාතලේ. මේ ගිහිල්ලා අපි විසිල් කත බඹරු චක්කර පත්තු කරනවා. අවුරුදු දවසට මෙච්චරයි. See you again.